හෙලෝ කොහොමද හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න අද තමයි පොසොන් පෝය දවස. මම උදෙන්ම නැගිටලා මූණ හොදලා ඔයාලට පෙන්නන්න මගේ වෙසක් කූඩුවල වීඩියෝස් ටිකක් ගත්තා. අද දවසට මං හරිම ආසයි. මොකද අද අපේ දන්සලනේ. ඉක්මනින් වැඩ ටික ඉවර කරලා අපි හැමෝම යමුකෝ ඒ පැත්තට. හැම දෙයකටම කලින් මම දවස කරන්න ආසම දේ තමයි මේ. හැමදාම උදේට බුදුන් වැඳලා දවස පටන් ගත්තාම හිතට හරිම සැනසීමයි. මගේ බුදුහාමුදුරුවන්ට මම හැමදාම උදේට බුද්ධ පූජාව පූජා කරනවා. බුදුන් වැඳලා මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි. ඒ හැමදාම මගේ පුංචි රට ආරක්ෂා කරලා දෙන්න කියලා. ඔයාලට මම පුංචි දෙයක් කියන්නම්. බුදුන් වැඳලා කවදාවත් බුදුහාමුදුරුවන්ගෙන් කිසිම දෙයක් ඉල්ලන්න එපා. හැමදේම අතෑරිය බුදුන්ගෙන් ඒ දේවල් ඉල්ලන එක සුදුසුයි කියලා මට හිතෙන්නේ නැහැ. අපිට පුළුවන් බුදු ගුණ සිහි කරලා බුදුන් වැඳලා දෙවියන්ට පින් දීලා දෙවියන්ගෙන් අපිට වමනා දේවල් ඉල්ලගන්න. ඉතින් බුදුන් වැඳලා ඉවර වෙලා මම ගියස් කරලා අතු ගෑවා. සාමාන්‍යයෙන් දවසට මම 20 පාරට විතර වැඩි ගේ අතු ගන්නවා. අනේ මන්ද ඒක මට මානසික ලෙඩක් වෙලාද කියලා. වැලි කැටයක් තියෙනවා දැක්කත් හැම වෙලේම මට අතු ගන්න ඕනේ. අපේ බ්‍රෙක්ෆාස්ට් එකත් ලෑස්ති කරලා මම ආව වොෂ්රූම් එක සෝදන්න. ඒ ගමම්ම මම බ්‍රෂ් කියලා මූණ අත පයත් හොදගෙන එළියට ආවා. ඔන්න ඉතින් එතකොටම අයියලත් ආවා අපේ ගෙදරට. අපි දන්සලට යන්න ඕනේනේ. හැමෝම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉක්මනින්ම ලෑස්ති වෙලා ගියා දන්සල තියෙන තැනට. අපි මේ දෙන්නේ නෙස්කැෆේ දන්සලක්. හැම පාරම අපි මේ දන්සල දුන්නා දැන් අවුරුදු 3ක්. මේ අපේ 4 වෙනි සැරේ. අයියලයි අපේ ෂොප් එකේ වැඩ කරන මල්ලිලයි හස්බන්ඩ්ුයි හැමෝම එකතු වෙලා තමයි මේ දන්සල දෙන්නේ. ඉතින් අපි හරිම ආසාවෙන් හරිම හිතේ පිරිසිදු සිතුවිල්ලෙන් තමයි මේ දන්සල කරන්නේ. හස්බන්ඩ්ගේ යාළුවෝ අපේ නෑදෑයෝ හැමෝම අපිට මේකට උදව් කරනවා. මිනිසා සුදයි මලසේ නුවණින් එළියයි හිඩුසේ පරවි බැටිලා ඒ හිරු මලමී දෙරනේ. ඔන්න දැන් දන්සල ඉවරයි. අපි හැමෝගෙම මුණු වලින් පේනව නේද අපේ සතුට? සේරම වැඩ ඉවර කරලා අපි ගෙදර ආවා. වොෂ් එකක් දාලා පුතාට බකට් ටික එල්ලන්න මම හෙල්ප් කරා. එයාලා ඉතින් බලාගෙනනේ ඉන්නේ බකට් එල්ලන්න, වෙසක් කුඩු එල්ලන්න. උදේ ඉඳන් එයා මට කරදර කරා බල්බ් වැල්ලේම දාලා දෙන්න කියලා. මං හවස දාමු කියලා ඉඳලා ඔන්න දැන් ඉතින් වැඩේට ආව වුණා. බකට්ස් වලට කම්බි දාලා බල්බ් වලුත් දාලා දුන්නා. එයාට දැන් හදිසි රෑ වෙනකන් මේව බලන්න. මේ වෙද්දි 10 පාරකට වඩා යා බල්බ් වල දාලා බැලුවා. ඒ වගේම ඉතින් මගෙන් පැනුනුත් ඇහුවා. ඔන්න දැන් ඉතින් රෑ වෙන්නත් ළඟයි. බකට්ස් ටික පත්තු කරලා අපි යන්න ඕනේ පන්සල්. මහන්සි තමයි. ඒත් ඉතින් අපේ දරුවන්ට අපි මේ දේවල් පුරුදු කරන්න ඕනේනේ. පන්සල් යන්න ලෑස්ති වෙලා ඇවිත් අපි හැමෝම එකතු වෙලා බකට්ස් ටික එල්ලුවා. වයසින් වැඩි වුණාට මමත් හරිම ආසයි මේ වගේ වැඩවලට. බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසුබන මදි වුණාද මේ දම් දීපේ සිල්ගත්තා පින් කෙරුවා දිවාරේ දෙකේ අතර මං වුණේ කොහොමද අපේ ජීවිතේ පන්සල් ගානේ පැතුවා හැමදා පේවි අපි නිර්වාණේ. දැහැන් සිතින් පහන් පියා මහබෝ සෙවනේ වැඳ වැටුණා ගාත කියා
අපි තුන් සරණේ. ඔක්කොම වැඩ ඉවර කරලා අපි ආව පන්සල්. හස්බන්ඩ් නම් අපිත් එක්ක ආවේ නැහැ. මොකද එයාට කූඩු තොරම් පෙරහැරවල් වලට ආරාධනා තියෙනවා. ඒ නිසා එයා ඒවට ගියා. අපි එයාත් එක්ක ගියේ නැහැ ඉතින්. අපේ ලොකු පුතා දවස් කීපයක ඉඳන් කියනවා මෙන්න මේ පන්සලට එමුයි කියලා. ඒ නිසා අපි මෙහෙ ආවා. හරිම ලස්සනයි මේ පන්සල. අවුරුදු 3-4ක ඉඳන් දන්සල තියෙන නිසා අපිට කාලෙකින් පොසොන් එකට දන්සල් වඳින්න යන්න බැරි වුණා. පොසොන් එකටත් එක්ක අපි වෙසක් එකට තමයි දන්සල් වඳින්න යන්නේ. ඉතින් මේ පාරත් හොඳටම දන්සල් වැන්දා. මට වීඩියෝස් කරගන්නත් බැරි වුණා. ඒ හින්දා තමයි මට වෙසක් ව්ලොග් එකක් ඔයාලට ගේන්න බැරි වුණේ. ඒ තරමටම දන්සල් වඳින්න අපි හරිම කැමතියි. අමාරුවෙන් හරි ලබන අවුරුද්දට ව්ලොග් එකක් කරන් එන්නම්කෝ ඉතින්. හැබැයි මම මැරෙන්නේ නැතුව හිටියොත් විතරයි හොඳේ. හැමෝගෙම ජීවිතේ ඉතින් විශ්වාස නැහැනේ. ඊළඟ තප්පරේ අපිට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැනේ. ඒ නිසා පුළුවන් හැම වෙලේම පින් කරගන්න ඕනේ. කොයි මොහොතේ කොහොම කොතන කොයි විදියට අපි මරණයට මුහුණ දුන්නත් පින් කරන හැම වෙලේම අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. මරණාසන්න මොහොතේදී අපේ චුතිසිත අපි කරපු පින් වලින් යහපත් සිතුවිලි වලින් විතරක්ම පිහිටු වේවායි කියලා. ඉතින් අද දවස ගැන හිතද්දි නම් මගේ හිතට හරිම සතුටුයි. මොකද අද අපි හැමෝම එකතු වෙලා ලොකු පින්කමක් නේ කරගත්තේ. ගතට මහන්සි තිබුණත් හිතට නම් මහන්සි නැහැ. දරුවෝ දෙන්නත් එක්ක එකතු වෙලා මල් පහන් පූජා කරලා හස්බන්ඩ් ආවේ නැති වුණත් එයාවත් මතක් කරලා බුදුන් වැඳලා සතුටින් අපි හැමෝම ගෙදර ගියා. ඉතින් මේ තමයි අපේ පොසොන් දවස අපි ගත කරපු විදිහ. මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. ආයෙත් ලස්සන ව්ලොග් එකක් අරගෙන ඉක්මනටම එන්නම්. ගිහින් එන්නම්. බුදු සරණයි.